ආයුබෝවන් මගේ යාළුවෝ හැම දිනාටම. ඔයාලා ගොඩක් හොඳින් නැති කියලා හිතනවා. ගොඩාක් කාලෙකට පස්සේ මම ආවා. ඉතින් ඔයාලව බලලා යන්න. සමා වෙන්න ඕනේ, කතා කරන්න පොඩ්ඩක් අපහසුයි. තවම ඉන්නේ අසනීප තත්ත්වෙන් නිසා. පහුගිය කාලේ මම පේන්නේ හිටියේ නැහැ. ඇත්තටම ගොඩක් දෙනෙක් හොයලා තිබුණා මාෂි කොහෙද ඉන්නේ, මාෂිට මොකද උනේ කියලා. මං අද කියන්නම් ඔයාලට මට මොකද උනේ කියලා. ඕනෑම කෙනෙක්ගේ ජීවිතයක අඳුරු කාලයක් එන්න පුළුවන්. ඉතින් සමහර විට මමත් මගේ ජීවිතයේ අඳුරුම කාලේ ගත කරා. ගොඩක් අමාරුයි, අපහසුවෙන්. පසුගිය මාස 2ක කාලය තුල ජීවිතේ ගෙවුනේ කොහොමද, හුස්ම ගත්තේ කොහොමද කියන්න මමවත් දන්නේ නැති තරම්. මොකද ඒ තරමටම මට අසාධ්‍ය වුණා. දරුණු විස බීජයක් ඇඟට ඇතුල් වෙලා තිබුණේ. ඉතින් කිඩ්නිස් පවා ඩැමේජ් වෙලා තිබුණා ඒකෙන්. කොටින්ම කියනවා නම් ජීවිතයත් මරණයත් අතර සටනක හිටියේ. මම හිතුවේ නෑ මං ජීවත් වෙයි කියලා. ડોක්ටර්ස්ලා සැක කළෙත් මගේ ජීවිතය අවසන් වේවි කියලා. ඉතින් නොසිතූ වෙලාවක ඔහොම හොස්පිටල් එකේ ඉන්න අතරතුර තමයි මගේ තාත්තත් ඇක්සිඩන්ට් එකකින් නැති වුණේ. මට තාත්තගේ අවසන් කටයුතු වලටවත් සහභාගී වෙන්න බැරි වුණා. මොකද ඔක්සිජන් පිට තමයි මම හිටියේ. මට ඔක්සිජන් ගලවන්න පුළුවන් හැකියාවක් තිබුණේ නැහැලු. ඉතින් ඒ නිසා මට තාත්තව අන්තිම මොහොතේදී බලන්න බැරි වුණා. ඉතින් ඒ වගේ තත්ත්වයක තමයි මම හිටියේ. ඉතින් ඒ වගේ වෙලාවක මං ගැන හොයලා බලලා මට ආශිර්වාද කරලා මට හයියක් වෙච්ච ඔයාලට ගොඩක් පින්, ගොඩක් ස්තුතියි.